හායි ළමයි ඔයාලා ඉතින් 2026 පෙබරවාරි මාසය සඳහා මේ වෙද්දී බැංකු ජොබ් වේකන්සීස් ගොඩක් ඇසෙට් වෙලා තියෙනවා. මේ වීඩියෝ එක දිගටම බලන්න වේකන්සීස් මොනවද ඔයා ක්වොලිෆිකේෂන්ස් වලට ගැලපෙන වේකන්සි එකක් තියනවාද කියලා. ඉතින් මෙතනදී උසස් පෙළ පෙනී සිටි ඔයාලට මම මේ කියන ජොබ් වේකන්සීස් වලින් ගොඩකට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඒකින්ද වීඩියෝ එක දිගටම බලන්න වගේම සතියෙන් සතිය අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සීස් සම්බන්ධයෙන් දැනගන්න ඔයා තාමත් Hello YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මම මේ කියන වේකන්සීස් වලට අදාළ ලින්ක්ස් ඔක්කොම description box එකේ දාලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් මම මේ කියන වේකන්සීස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක බලද්දි මොනවා හරි ගැටලුවක් මතුවුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකටම මම රිප්ලයි කරනවා. පැන් ඒෂියා බැංකුවේ සීමාවාසික පුහුණුව සඳහා මේ දවස්වල බදවා ගැනීමක් සිදු කරනවා. මේ වේකන්සි එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මෙතනදී ඔයාගේ කිසිම සුදුසුකමක් ඉල්ලලා නැහැ. ඉතින් පාසල් හැරගිය ඔයාට පුළුවන් වන්න පැන් ඒෂියා බැංකුවේ මම මේ කියපු ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඒ වගේම පැන් ඒෂියා බැංකුවේ මේ පාර උසස් පෙළ කරපු ඔයාලටත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ස්කූල් ලෙවල්ස් with pending results කියලා පොසිෂන් එකකට අන්න යාළුවා මේ දවස්වල බදවා ගැනීමක් සිදු කරනවා. ඉතින් ඔයත් මේ පාර උසස් පෙළ පෙනී සිටපු කෙනෙක් නම් ඔයාට හොඳ සංවේදන කුසලතාවයක් වගේ මූලික පරිගණක දැනුමක් තියෙනවා නම් මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. call center agent executive grade එකට පැන් ඒෂියා බැංකුවේ මේ දවස්වල බදවා ගැනීමක් සිදු කරනවා. මේකෙදි ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ බැංකුකරණය පිළිබඳ අර්ථ සුසුකමක් වගේම ගනුදෙනු කරුවන් හැසිරවීමේ වසර 2ක පළපුරුද්දක් ඔයාට තියෙන්න ඕනේ. ඊට අමතරව ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සිංහල හෝ දෙමළ භාෂා ප්‍රවීණත්වයක් තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට දක්වනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. සතියන්තයේ වගේම බැංකු නිවාඩු දිනවලත් ඔයාට වැඩ කිරීමේ කැමැත්තක් තියෙනවද කියලා මේ වේකන්සි එකේදී ඔයාගෙන් බලනවා. ඉතින් පැන් ඒෂියා බැංකුවේ මම මේ කියපු වේකන්සීස් වලට මම description box එකේ link එක දාලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලා express job link එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ CV එක යොමු කරලා මම මේ කියපු පැන් ඒෂියා බැංකුවේ job vacancies වලට apply කරන්න. NDB බැංකුවේ ට්‍රේනිං බැංකින් ඇසෝසියේට් ලවත් මේ දවස්වල බදවා ගැනීමක් සිදු කරනවා. ඉතින් මේ වේකන්සි එකේදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට හෝ ඊට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සඳහා C සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් වගේම ඉංග්‍රීසි භාෂාව සඳහා B සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් මෙතනදී ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ එකවරකදී ආම වශයෙන් සාමාර්ථ 2ක් ලබාගෙන තියෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව හැර. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාටත් මේ NDB බැංකුවේ ට්‍රේනි බැංකින් ඇසෝසියේට් වේකන්සි එකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් NDB බැංකුවේ මේ පොසිෂන් එකටත් අදාළ link එක මම description box එකේ තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඔයාගේ details දීලා ඔයාට පුළුවන් මම මේ කියපු vacancy එකට apply කරන්න. HNB බැංකුවේ call center agent කියන පොසිෂන් එකටත් අන්න බදවා ගැනීමක් සිදු කරනවා. මේ vacancy එකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔයා කලින් apply කරන්න අවශ්‍ය නැහැ. පෙබරවාරි 13 වෙනිදා walk-in interview එකක් කරහා තමයි මේ අදාළ තනතුරු සඳහා ඔයාව බදවා ගැනීමක් සිදු කරන්නේ. ඉතින් ඔයා කොළඹ අවට ඉන්න කෙනෙක් නම් ඔන්නවට අවස්ථාව තියෙනවා පෙබරවාරි 13 වෙනිදා උදේ 9 ඉඳන් පස්වර 1 දක්වා පැවැත්වෙන මේ ඉන්ටර්විව් එක ෆේස් කරන්න. ඉතින් මේ ඉන්ටර්විව් එක තියෙන්නේ නම්බර 479 TB ජයමාවත කොළඹ 10 කියන ලිපිනේ. මෙතනදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 18ත් 25ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ගණිතය ඇතුළුව විෂයන් 5ක් සමත් වී තිබීම, උසස් පෙළ සමත් වී තිබීම වගේම මූලික පරිගණක දැනුමක් කියන සුසුකම් තමයි.
ඉතින් මේ අදාළ සුසුකම් තියෙනවා නම් ඔයා කොළඹ අවට කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ CV එකයි ID එකයි අරගෙන ගිහිල්ලා මේ ඉන්ටර්විව් එක ෆේස් කරන්න. ඉතින් මෙතනදී මෙයාලා සඳහන් කරලා තියෙනවා වසර 2කින් පස්සේ බැංකින් ඇසිස්ටන්ට් පොසිෂන් එක සඳහා ඔයාව බදවා ගන්නවා කියලා. ඉතින් ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා බැංකුවෙන් ඉදිරියට යන්න. ඒකෙන් හින්දා ඔයා කොළඹ අවට කෙනෙක් නම් මේ ඉන්ටර්විව් එක ෆේස් කරන්න අමතක කරන්න එපා. DFCC බැංකුවේ පාසල් හැරි ගිය ඔයාලව බැංකින් ඇසිස්ටන්ට්ලා විදිහට පදවා ගන්නවා කියලා දක්වලා තියෙනවා. මේකෙදි ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ඉංග්‍රීසි විෂයන් ඇතුළත සමත් වී තිබීම උසස් පෙළ විභාගයේ සමත් වීම කියන සුසුකම් තමයි මෙතනදී ඔයාගෙන් ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම DFCC බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අයවත් බදවා ගන්න මේකෙදි ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ සම්පූර්ණ කිරීම කියන සුසුකම් විතරයි. ඉතින් මම මේ කියපු DFCC බැංක් එකට අදාළ සුසුකම් ඔයාට තියනවා නම් මම මේ දාලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට පුළුවන් ඔයාගේ CV එක යොමු කරන්න. සම්පත් බැංක් එකේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් වන්න. මේකෙදි ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. A-level විභාගය ගණිතය ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. A-level විභාගයේ විෂයන් 3ම එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ සුසුකම් වලට අමතරව ඔයා AAT, CIMA, IBSL වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් කියලා දක්වලා තියෙනවා. කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් යන බලාගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ගොඩ කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන් දැන්. මෙහිදී විශේෂයෙන් ඔයා වයස අවුරුදු 21ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි ගණිතය වගේ විෂයන්ට මෙතනදී ඔයාගෙන් B පාසස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම A-level penny city. ඔයාට පුළුවන් මෙන්න මේ කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අවස්ථාවට ඇප්ලයි කරන්න. මේකෙදී ඔයා සම්පත් බැංක් එකේ වගේම කමර්ෂල් බැංක් වෙබ්සයිට් එක හරහා තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ වගේ සතිය අලුත් වෙන බැංකු ජොබ් වේකන්සිස් සම්බන්ධයෙන් දැනගන්න තාමත් තෙලකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.